අල්ලපුවත්තේ ගහේ අතු ඔබේ වහලට කඩන් වැටෙනවද? නීතිය හරියටම දැනගමු. ඔබේ ඉඩම් සීමාවට උඩින් අසල්වැසියාගේ ගහක අතු හෝ මුල් ඇවිත් කරදර කරනවද? රණ්ඩු වෙන්න කලින් මේ ටික දැනගෙන ඉන්න. ලංකාවේ නීතියට අනුව රෝම ලන්දේසි නීතිය. 1. කපන්න අයිතියක් තියෙනවා. ඔබේ ඉඩම් සීමාව බවුන්ඩරි තුලට අනවසරයෙන් පැමිණෙන ඕනෑම ගසක අත්තක් හෝ මුලක් කපා ඉවත් කිරීමට ඔබට පූර්ණ අයිතිය ඇත. 2. දැනුම් දීම අනිවාර්යද? නීතියට අනුව අතු කපන්න කලින් අසල්වැසියාට දැන්විය යුතුම නැත. නමුත් හොඳම දේ තමයි මචං මේ අත්ත අපිට කරදරයි අපි කපනවා කියලා කලින් කියන එක. සුහදතාවය නිසා. 3. දෙන්න ඕනද තියාගන්න ඕනද? මේක තමයි වැදගත්ම දේ. ඔබ කපා ඉවත් කරන අතු දැව හෝ එහි ඇති ගෙඩිවල අයිතිය තවමත් ගසේ හිමිකරුටයි. ඒ නිසා කපලා ඉවර වෙලා ඒවා ඔවුන්ට බාර දෙන්න ඕන. ඔබ තියාගත්තොත් එය සොරකමක් විය හැකියි. 4. ගහම කපන්න ඕන නම් අතු නෙවෙයි ගහම අනතුරක් නම් ඩිරෙක්ට් ගිහින් කපන්න බෑ. මුලින්ම ග්‍රාම නිලධාරී හෝ පොලිසිය දෙනුවත් කරලා සමත මණ්ඩලය හරහා විසඳුමකට යන්න ඕන. රණ්ඩුවට වඩා සාමය වතිනවා. මුලින් කතා කරලා බලන්න. බැරිම නම් විතරක් නීතිය පිහිට පතන්න. ඔබටත් මෙවැනි අත්දැකීම් තියෙනවද? පහලින් කමෙන්ට් කරන්න.